අයිබෝවන් හැමෝටම සුභාෂිවා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ bucket list එකේ තියෙනවා එවරස්ට් බේස් කඳවුරට ගිහිල්ලා ලෝකේ තියෙන උස්සම කන්දේ තේජස සමීපව අත්විඳීමට. ඒ සිහිනය මට මෙම වීඩියෝව නිර්මාණය කිරීමට පෙළඹවීමක් ඇති කළා. ඒ නිසා මට එවරස්ට් පිළිබඳ ගමන වික්‍රමය සහ සියලු ආකර්ශනීය තොරතුරු ඔබ වෙත ගෙන ඒමට පුළුවන්. ඔබත් සෙසු වික්‍රමාන්විතයෙකු හෝ හිමාලය ගැන කුතුහලයෙන් සිටින්නකු නම් මෙම වීඩියෝව ඔබේ සිහින පසුපස හඹා යාමට ඔබව පොළඹවනු ඇතැයි මම විශ්වාස කරනවා. අපි බලමු එවරස්ට් කන්දේ සම්පූර්ණ විශ්ලේෂණය. මවුන්ට් එවරස්ට් පිහිටලා තියෙන්නේ නේපාලයේ සහ චීනයේ ටිබෙට් ස්වයං පාලන මායිම් කලාපයේ. 2020 දී නේපාලය සහ චීනය ඒකාබද්ධව මවුන්ට් එවරස්ට් වල උස මීටර 8848ක් බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වසරකට මීටර 1.4 අතර ප්‍රමාණයක් මවුන්ට් එවරස්ට් උසින් වැඩි වෙන බව තමයි සඳහන් වෙන්නේ. භූවිද්‍යාත්මක සැකස්ම ගත්තොත් ඉන්දියානු සහ යුරේසියානු භූ පැටි ගැටීමෙන් හැදිලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ප්‍රධාන වශයෙන් හුණුගල්, කිරිගරෝඩ සහ ෂෙල් වලින් සමන්විතයිලු මෙම කන්ද. එවරස්ට් කන්ද නැත්නම් ලොව උසම කන්ද නේපාල වැසියන් හඳුන්වන්නේ සාගර් මාතා කියලා. සහ චීන වැසියන් හඳුන්වන්නේ චොමොලුන්මා. ඒ කියන්නේ ලෝකයේ දේවතාවිය යනුවෙන්. එවරස්ට් තරණය කරන්න යනව නම් රටවල් දෙකකින් යන්න පුළුවන්. නේපාල් සවුත් කෝල් වලින් සහ චීනයේ නෝත් කෝල් යන පැති දෙකේ. ඒ වගේම වඩාත් ජනප්‍රිය මාර්ගය සහ ලේසි මාර්ගය කියලා කියන්නේ නේපාල් පැත්තෙන් යන එක කියලා තමයි සඳහන් වෙන්නේ. වඩාත් ප්‍රසිද්ධ නේපාලයෙන් යන විදිහ බලමු. කත්මණ්ඩු එයාපෝට් එකෙන් ලුක්ලා එයාපෝට් එකට යන්න ඕන. ලොව අනතුරුදායක ගුවන් තොටුපළවල් වලින් එකක් කියලා කියනවා මේ ලුක්ලා එයාපෝට් එක. හේතුව ගුවන්පතය කුඩා වීම සහ පිහිටීම සහ කාලගුණය. කත්මණ්ඩු වලින් ලුක්ලා ගුවන් තොටුපළට ගිහිල්ලා එතන ඉඳන් පාගමනින් තමයි එවරස්ට් සබ්මිට් එක කරන්න තියෙන්නේ. අපි බලමු එතන ඉඳන් යන විදිහ. ලුක්ලා වලට ගිහිල්ලා ලුක්ලා වල ඉඳන් ෆාග්දීන් වලට යන්න ඕන පාගමනේ. ෆාග්දීන් වලින් නම්ෂි බසාර් වලින් ටිම්බූචේ, ටිම්බූචේ වලින් පන්බූචේ, පම්බූචේ වලින් පෙරීචේ, පෙරීචේ වලින් ඩිංබූචේ, ඩිංබූචේ වලින් තුක්ලා, තුක්ලා වලින් ලොබූචේ, ලොබූචේ වලින් ගොරක්ෂේ, ගොරක්ෂේ වලින් එවරස්ට් බේස් කැම්ප් එක. එතන ඉඳන් කුම්බු අයිස් ෆෝල් එක. ඊට පස්සේ කැම්ප් 1, කැම්ප් 2, කැම්ප් 3, කැම්ප් 4, ෆයිනලි එවරස්ට් සබ්මිට් එක. මේක තමයි ගමන් මාර්ගය වෙන්නේ. එවරස්ට් බේස් කැම්ප් එක තමයි ක්ලයිම්බර්ස්ලට රෙස්ට් කරන තැන සහ සබ්මිට් එක කරන්න පටන් ගන්න තැන වෙන්නේ. සහ මේගොල්ලෝ මේ ඇක්ලමටයිසේෂන් වලට හුරු වෙන තැන. ඒගොල්ලෝ බේස් කැම්ප් එකේ ඉඳන් අපි ෆාග්දීන් වලින් පටන් ගත්තම ලුක්ලා වලින් පටන් ගත්තම අපේ ගමන උඩට යනවා. එයාලගේ තියරි එකක් තියෙනවා climb high sleep low. එකපාරම අපි එවරස්ට් සබ්මිට් එක කරන්න යන්නේ day 1 එකේ ඉඳලා උඩට යනවා. අපහු පහළට ඇවිත් තමයි නිදාගන්නේ. ආයි උඩට යනවා, පහළට එනවා, උඩට යනවා. අපි මුහුදු මට්ටමේ ජීවත් වෙන මිනිස්සු හින්දා අපට ඔක්සිජන් 100%ක්ම හම්බ වෙනවා. හැබැයි උඩට යද්දී ඔක්සිජන් අඩු වෙන හින්දා සහ ඒ ක්ලයිමේට් එකට අධික සීතලට අපේ බොඩි එක ඇඩ්ජස්ට් කරගන්න ඕන හන්දා මේගොල්ලෝ මේ ඒ තියරි එක පාවිච්චි කරනවා. ඒක ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ හින්දා එවරස්ට් බේස් කැම්ප් එකේදී මේගොල්ලෝ පුද පූජා පවත්වලා මේගොල්ලන්ගේ ගමන පටන් ගන්නවා එවරස්ට් සබ්මිට් එක කරන්න. කුම්බු අයිස් ෆෝල් එක ඇවිල්ලා ලැඩර්ස් වලින් මාරු වෙන සහ විශාල ඉරිතැලීම් වලින් සමන්විත භයානක තැනක් විදිහට තමයි කුම්බු අයිස් ෆෝල් එක සඳහන් කරන්නේ. කැම්ප් 1 එක හරිම නිහඬ විශාල අයිස් වලින් වටවිච්ච තැනක්ලු කැම්ප් 1 එක. කැම්ප් 2 එක කූඩාරම් වලින් සමන්විත රෝප් එහෙමත් නැත්නම් ලණු ආධාරයෙන් නගින තැනක්ලු කැම්ප් 2 එක. කැම්ප් 3 එක
තුනී අයිස් වලින් පිරි අධික සීතලකින් පිරි ස්ථානයක් කියලා තමයි කියන්නේ. කැම්ප් 4 එක අධික සීතලක් තියෙන ඔක්සිජන් භාවිතා කරන්න ඕනි වෙන කටුක විදිහට පවතින තැනක් කියලා තමයි කැම්ප් 4 කියන්නේ. -30 වෙන ඩිග්‍රීස් වල තමයි එහි උෂ්ණත්වය තියෙන්නේ. හරිම අමාරු ගමනක් මේක. මුදුනට ළඟා වෙන්න කලින් ක්ලයිම්බර්ස්ලා මේ කියන ස්ථාන පහු කරලා යන්න ඕන සහ හරිම අමාරු භයානක ස්ථාන කිව්වොත් හරි කියලා හිතනවා. මෙතනදි තමයි ඒගොල්ලන්ගේ ට්‍රැෆික් ජෑම් එක. ඒ කියන්නේ මෙතන පාර හරිම තුනී. උඩට නගින කට්ටිය සහ පහළට බහින කට්ටිය එකම පාර භාවිතා කරන්න ඕන හන්දා මෙතනදී ට්‍රැෆික් එකක් ඇති වෙනවලු. ඉතින් එතනදී විශාල අනතුරුත් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මෙතනදී නගින කට්ටියට බහින කට්ටියට ඔක්සිජන් සීමා සහිත හින්දා විනාඩිය වුණත් තමන්ගේ ජීවිතය රැක ගන්න බොහෝම වටිනවා කියලා තමයි කියන්නේ. මෙතනදී කියනවා ඒගොල්ලෝ මේ කියන ඉසව් පහු කරලා තමයි උඩට සම්මිට් එක කරන්න යන්න ඕනි. කැම්ප් 4 පස්සේ බැල්කනි කියලා කියනවා. එතනදී තමයි මේගොල්ලෝ ඔක්සිජන් සිලින්ඩර්ස් එහෙම මාරු කරන්නේ. ඊට පස්සේ රිජ් ටු සවුත් සම්මිට්, ඊට පස්සේ කෝනිජ් ට්‍රැවර්ස් කියලා කියනවා. ඊට පස්සේ හිලරි ස්ටෙප්ස් කියලා තියෙනවා. මේ හිලරි ස්ටෙප්ස් කියන තැන එහෙම හරිම භයානකයිලු තනිකර කන්ද කෙලින් උසට තමයි තියෙන්නේ. සහ අධික සුළඟකින් සමන්විත දරා ගන්න අමාරු සීතලකින් පවතින තැනක් තමයි මේ හිලරි ස්ටෙප් එක. සහ අනතුරු බහුලව ඇතිවිය හැකි තැනක් මේ හිලරි ස්ටෙප්ස් කියලා කියනවා. ඊළඟට ෆයිනල් රිජ් සහ පෘථිවියේ උසම ස්ථානයට පය තබන්න ක්ලයිම්බර්ස්ලට හැකි වෙනවා. බාධක දුරු කරගෙන සහ මෙතන කායික ශක්තියට වඩා මානසික ශක්තිය ඉතාම ඉහළින් අවශ්‍ය වෙනවා මේ එවරස්ට් සබ්මිට් කරන්න. චීන පැත්තෙන් නගිනවා නම් නෝත් රිජ් රූට් එක යූස් කරන්න පුළුවන්. ටින්ග්‍රී, රෝන්බුක්, නෝත් බේස් කැම්ප් එක, නෝත් කෝල් එක, ඊශාන්‍ය දිග කඳු වැටිය, එවරස්ට් සබ්මිට් එක. මේක තමයි චීන පැත්තෙන් යනවා රූට් එක. මවුන්ට් එවරස්ට් තරණය කළ පළමුවෙනියා විදිහට හඳුන්වන්නේ 1953 දී නවසීලන්ත ජාතික සර් එඩ්මන්ඩ් හිලරි සහ නේපාල් ජාතික ටෙන්චින් නෝ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මීටර් 8000කට වඩා වැඩි උසේදී අධික සීතලක්, අධික සුළඟක්, එක්ස්ට්‍රීම්ලි ලෝ ඔක්සිජන් මට්ටමක් තමයි තියෙන්නේ. මේකට කියනවා ඩෙත් සෝන් එක කියලා. එවරස්ට් සබ්මිට් කරද්දී මුහුණ දීමට වෙන ඩේන්ජරස් චැලෙන්ජස් කීපයක් තියෙනවා. හයි ඇල්ටිටියුඩ් සික්නස්, ඒ කියන්නේ ඉහළ උන්නතාංශයේදී ඇතිවන අසනීප, එතකොට කුඹු අයිස් ෆෝල් එක, මෙතනදී විශාල අයිස් කඩා වැටෙනවලු. අවලාංචස්, ඒ කියන්නේ හිම කුණාටු ඇති වෙන්න පුළුවන්. ෆ්‍රෝස් බයිට්, හයිපොතැමියා, ට්‍රැෆික් ජෑම් එක. මේ ට්‍රැෆික් එක එවරස්ට් සබ්මිට් කරන්න යන හරියේදී ලොකු ට්‍රැෆික් එකක් තියෙනවලු. ලෝ ඔක්සිජන්, එතකොට සිවියර් වෙදර් කන්ඩිෂන්ස්, දරුණු කාලගුණික විපර්යාසයන් වලට මේ ක්ලයිම්බර්ස්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට කොහොමද මේ රූට් ෆික්ස් කරන්නේ? ගවේෂණ ක්‍රියාකරුවන්ගේ සංගමය නේපාලයේ සහ ප්‍රධාන මාර්ගෝපදේශක සමාගම් විසින් තමයි සංවිධානයේ සැලසුම් කරන්නේ. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ තමයි මේ රූට් ෆික්ස් කරන්න පටන් ගන්නෙ. ගයිඩ්ලා නැත්නම් ශර්පාවරු තමයි මේ රූට් ෆික්ස් කරන්නේ. සති 6ක කාලයක් මේ රූට් ෆික්ස් කරන්න ගන්නවා. මේක හරිම අමාරු කාර්යයක් වගේම ජීවිත අවදානමක් තියෙන සහ ජීවිත ගණනාවක් නැති වෙලා තියෙන කාර්යභාරයක් තමයි මේක. මේ එවරස්ට් බේස් කැම්ප් එකේ ඉඳලා එවරස්ට් සබ්මිට් එකට වෙනකම්ම රූට් ෆික්ස් කරන වැඩේ. කණ්ඩායමක් එවරස්ට් බේස් කැම්ප් එකේ ඉඳලා සබ්මිට් එකට වෙනකම්ම රෝප් ෆික්ස් කරනවා. එහෙමත් නැත්නම් ලණු ෆික්ස් කරනවා. ඊට පස්සේ අයිස් ෆෝල් ඉරිතැලීම් හරියේදී ඒගොල්ලෝ ලැඩර්ස් යූස් කරලා ක්‍රොස් කරලා යන්න පුළුවන් විදියට හදනවා. කඳුවලදී රෝප් එක ලණුව ශක්තිමත් කරන්න මේගොල්ලෝ අයිස් ක්‍රූස්, එතකොට ස්නෝ ෆිකර්ට්ස් වගේ දේවල් භාවිතා කරලා ශක්තිමත් කරනවලු මේ රෝප් එක. ඒ වගේම හැමදාම රූට් එක පරීක්ෂා කරනවා. පමණක් නෙමෙයි, හිම කුණාටු හෝ අයිස් ෆෝල් එකකට පස්සේ නැවත රූට් එක අලුත් වැඩියා කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ගෝල් එක තමයි සීසන් එකේ සියලුම කඳු නගින්නන්ගේ ආරක්ෂාව විශ්වාසනීය බව රකිමින් මාර්ගය නිර්මාණය කිරීම. රූට් ෆික්ස් කරලා ඉවර වුණාම නේපාල් ගවර්න්මන්ට් එක ඇනවුන්ස් කරනවා කාලගුණය ඉඩ දෙන විට කඳු නගින්නන්ට මවුන්ට් එවරස්ට් තරණය කළ හැකි බවට. සීසන් එක තමයි අප්‍රේල් මැයි.
පීක් සීසන් එක ස්ටේබල් වෙදර් එකක් තියෙනවා. සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ ක්ලයිම් කරන්න පුළුවන්. හැබැයි ලස් ක්‍රවුඩ් එක සහ කෝල්ඩ් වෙදර් එකක් තමයි තියෙන්නේ. එවරස්ට් තරණය කිරීමට ආයෝජන කරන්නේ කොහොමද කියලා බැලුවොත් රෙජිස්ටර්ඩ් එක්ස්පෙඩිෂන් කම්පැනි එකක් තෝරගන්න ඕන. බලපත්‍රලාභී නේපාල ක්‍රියාකරුවෙකු හරහා යා යුතුයි නේපාල් පැත්තෙන් ක්ලයිම් කරනවා නම්. මේ කම්පැනි එක අපේ පර්මිට්ස්, ගයිඩ්ස්, ලොජිස්ටික්, ඔක්සිජන්, ෆුඩ් සහ ටෙන්ට්ස් ගැන බලා ගන්නවා. නේපාල් ඩිපාර්ට්මන්ට් ඔෆ් ටූරිසම් එකෙන් කඳු නැගීමේ බලපත්‍රයක් ලබා ගන්න ඕන. මීටර 8,000කට වඩා වැඩි කඳු නගින්නෙකුට එක් පුද්ගලයෙකුට $11,000ක් වෙනවා කියලා තමයි කියන්නේ. මේක ඊට වඩා වැඩි වෙන්න පුළුවන් අපි තෝරගන්න ඉන්ෂුරන්ස් එකත් එක්ක සහ කම්පැනි එකත් එක්ක. අවශ්‍ය ලියකියලි විදිහට පාස්පෝර්ට් කොපි එක අඩුම තරමේ 6 month valid තියෙන්න ඕන. එතකොට ඉහළ උන්නතාංශ කඳු නැගීම සඳහා සුදුසු බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න ඕන. කඳු නැගීමේ පෙර අත්දැකීම් පිළිබඳ සාක්ෂි අඩුම තරමේ මීටර 6,000කට වඩා ඉහළට නැග තිබීමේ ප්‍රූෆ් එකක් සබ්මිට් කරන්න ඕන. travel insurance එකක් සබ්මිට් කරන්න ඕන with high altitude evacuation. එතකොට රාජ්‍යයේ අවසර පත්‍රය මේ ගෙවීම් සියල්ල කිරීමෙන් පසු නිල වශයෙන් එවරස්ට් තරණය සඳහා ඕගොල්ලන්ව ලියාපදිංචි කරගන්නවා. ඔයාලට සර්ෆා කෙනෙක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ගයිඩ් කෙනෙක් හම්බ වෙනවා. ඒ වගේම එයාලා ඔයාගේ සියලුම වගකීම් ගැන ඔයාලට වග වෙනවා. ඔවුන් ඔබව සේෆ් සබ්මිට් එකකට සූදානම් කිරීමේ කාලසටහනකට ඇතුළත් කරනවා. තියරි එක තමයි climb high sleep low. බේස් කැම්ප් එකේ මෙඩිකල් ෆැසිලිටිස් එහෙම තියෙනවා. කාලගුණය සහ රූට් එක ගැන එතකොට බ්‍රීෆ් කරනවා. ඇක්ලිමටයිසේෂන් රොටේෂන්ස් එවරස්ට් බේස් කැම්ප් එකේ ඉඳලා කැම්ප් 1 යනවා. ආපහු බේස් කැම්ප් එකට එනවා. කැම්ප් 2 යනවා. ආපහු බේස් කැම්ප් එකට එනවා. එතකොට කැම්ප් 3 යනවා. ආපහු බේස් කැම්ප් එකට එනවා. මේ වගේ ඔයගලන්ගේ ශරීරය ඇක්ලිමටයිසේෂන් වලට හුරු කරනවා. ඒකල තමයි එවරස්ට් සබ්මිට් පුෂ් එකට ඕගොල්ලන්ව එකගෙන යන්නේ. කැම්ප් 2 වල ඉඳන් ඔක්සිජන් සිලින්ඩර්ස් පාවිච්චි කරනවා. පැය 36කට ඔක්සිජන් සිලින්ඩර්ස් 6ක් දෙනවලු. මේ පැය 36 ඇතුළත ඔයගොල්ලෝ සබ්මිට් පුෂ් එක කරලා නැවත බේස් කැම්ප් එකට එන්න ඕනි. එහෙමත් නැත්නම් මරණය වැළඳ ගන්න වෙනවා පෙනිපෙනීම. එහෙදී උදව් කරන්න කවුරුත් නැහැ. ඔයාගේ ශර්පාවරයා එහෙම නැත්නම් ගයිඩ් ඇරෙන්න එයාටත් ලිමිටඩ් හෙල්ප්ස් තමයි කරන්න පුළුවන්. මොකද එයාගේ ජීවිතයේ අවදානමේ හින්දා ඒ හින්දා තමන්ගේ සහෝදරයෙක් එක්ක ගියා සහෝදරයා අනතුරක වැටුණත් උදව් කර හිටියත් අපේ ජීවිතයේ අනතුරේ හින්දා එහෙමවත් උදව් කරන්නේ නැහැලු. ඉහළදී තමන්ට තමන් වග කියන්න ඕන. කැම්ප් 4 ඉඳලා සබ්මිට් පුෂ් එකට යන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී කියනවා. හේතුව තමයි විශාල හිම කුණාටු, එතකොට හිම දියවීම, එතකොට සූර්යාලෝකය මේ සියලුම දේවල් වලින් ආරක්ෂා වෙන්න ඕන හින්දා රැට හිම හොඳටම හයි වෙලාලු තියෙන්නේ. ඒ හින්දා ඒක ලේසි සහ ගොඩක් ක්ලයිම්බර්ස්ලා හිරු උදාව බලන්න උඩට යන හින්දා මේ රාත්‍රී කාලයේ රාත්‍රී 9න් පස්සේ තමයිලු සබ්මිට් පුෂ් එක කරන්න තෝරගන්නේ. බහිනකොට ක්ලයිම්බර්ස්ලා බහලා ඇවිල්ලා සමහර අය කැම්ප් 4 වල රෙස්ට් කරනවා, 3 වල රෙස්ට් කරනවා. මේ වගේ රෙස්ට් කරලා නැත්නම් එක දිගටම වගේ බේස් කැම්ප් එකට යනවා. එවරස්ට් කඳුමුදිනේ ජීවිතය යන හොදේ කඳු නැගීම පමණක් නෙවෙයි. එක්ස්ට්‍රීම් කන්ඩිෂන් එකේ මූලික අවශ්‍යතාව වෙනුවෙන් සටන් කිරීමත් වෙනවා. ඒ මම කිව්වේ මොකද්ද? ඒ කියන්නේ අපේ ශරීර කෘත්‍යයන් සඳහා කොහොමද බේස් කැම්ප් එකේ ඉඳලා සබ්මිට් පුෂ් එකට වෙනකන් යද්දී අපගේ මේ ශරීර කෘත්‍යයන් කරගන්නේ කියන එක. සමහර අය හිමේ වලවල් හාරලා ඒගොල්ලන්ගේ කටයුත්ත කරගන්නවලු. සමහර අය යූරින් බොටල්ස් යූස් කරනවලු. සමහර අය portable toilet bags එහෙම නැත්නම් wag bags කියලා කියන જાතිය අරගෙන යනවලු. ඒකත් කැම්ප් 4 වෙනකන් තමයි ඒ දේවලුත් කරන්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. මොකද ඊට උඩදී ග්ලව් එකක් ඈත් වුණත් ඔයගලගේ ඇඟිල්ල කපන්න වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එච්චරටම ඔක්සිජන් ලෝ සහ එක්ස්ට්‍රීම් වෙදර් කන්ඩිෂන් එකක් තියෙන හින්දා. අවාසනාවකට වගේ එවරස්ට් තරණය අතිශයින් භයානක වන අතර වසර ගණනාවක් පුරා බොහෝ කඳු නගින්නන් කන්ද මත මිය ගොස් සිටිනවා. ක්ලයිම් කරපු එක ගැහණු කෙනෙක්ගේ අත්දැකීමක් මම වීඩියෝ එකකින් බැලුවා. එයා කියනවා අවුරුදු ගානකට කලින් ෆිල්ම් වල වීඩියෝස් වල බලපු එක
මල සිරුරක් තාමත් හිලරි ස්ටෙප් එකේ වාඩි වෙලා පහළ බලාගෙන ඉන්නවා වගේ තාමත් ඒ බොඩි එක තියෙනවලු කහ පාට වෙලා සහ අතික සීතල හින්දා ඒවා ෆ්‍රෝසන් වෙලා තියෙන්නේ. ඉතින් බොඩි එක එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් එහෙම වාඩි වෙලා පහළ බලාගෙන ඉන්නවා වගේ තාමත් ඒ බොඩිස් තියෙනවලු. ඒවා මම එක සමහර වීඩියෝස් වල දැක්කා ඒවා ක්ලියර් කරා කියලා 2016 දී. හැබැයි 2024 දී ක්ලයිම් කරපු කට්ටිය කියනවා තාමත් ඒ බොඩිස් ඒ තැන්වල තියෙනවා. ඒවා ගේන්න බෑ. ඒවා ගේනකොට ගේන අයගේ ජීවිතේට අනතුරු හින්දා ඒවා එතනම අතෑරලා තමයි තියෙන්නේ කියලා කියනවා. ශරීරයක් ගෙන යාමට උත්සාහ කිරීම අනෙකුත් කඳුනගින්නන් හෝ ශර්පාවරුන්ගේ ජීවිතයට තර්ජනයක් වන අනතුරකට ලක්වීමට පුළුවන් හේතුව හින්දා තමයි මං කිව්වා වගේ ඒගොල්ලෝ පහළට ශරීර ගේන්නේ නැත්තේ කියලා කියනවා. එවරස්ට් තරණය කිරීම යනු පෘථිවිය උසම ස්ථානයට ළඟා වීම පමණක් නොවේ. එය ධෛර්යය, නොපසුබට උත්සාහය සහ සබහා දහමට ගරු කිරීමේ ගමනකි. මූලික කඳවුරේ සිට කඳ මුදුනට යන සෑම පියවරක්ම මිනිස් ආත්මය පරීක්ෂා කරන අතර මෙම අභියෝගයට එඩිතර වන සෑම කඳු නගින්නෙකුම මිලියන ගණනකගේ සිහින ඔවුන් සමග රැගෙන යයි. අපි කවදා හෝ එම කන්දට පා තැබුවත් නැතත් එවරස්ට් අපට මතක් කර දෙන්නේ විශාල උසකට ළඟා විය හැක්කේ ශක්තියෙන් පමණක් නොව ඉවසීමෙන් සූදානමින් සහ හදවතින් බවයි. එබැවින් සිහින දකින්න, ගවේෂණය කරන්න, මතක තබා ගන්න කඳු මුදුන ආරම්භ වන්නේ ඔබේ මනසින්. ඔබට වැදගත් කියලා හිතනවා නම් subscribe කරන්න, like කරන්න සහ ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. ස්තුතියි.